ත්‍රිරෝද රථවල පිටුපස කොටසට එහෙම නැත්නම් ඩ්‍රයිවිං සීට් එකේ පිටුපස්සේ තියෙන අර වැට වගේ කොටසට මේ සුදු යකඩ බෝල එහෙම නැත්නම් මේ උල් වගේ දේවල් හයි කරන්න එපා කියලා කියන්නේ ඇයි? එහෙම නැත්නම් මේ අදාළ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් මේවා ඉවත් කරන්න කියන්නේ ඇයි? මොකද්ද මේකේ තියෙන හේතුව? අපි වාහනයක් ගිහලා එකවරම බ්‍රේක් කරනකොට මේ වාහනේ ඉන්න මිනිස්සු ටික සීට් බෙල්ට් දාලා නැත්නම් ඔබ ඉදිරියට විසික් වෙනවා දැකලා තියෙනවා. ඒ කියන්නේ වාහනේ එකවරම බ්‍රේක් කරනකොට මේ වාහනේ ඇතුළත ගමන් කරන මිනිස්සුන්ටත් ඒ වේගය තියෙනවා. එතකොට මේ වාහනේ එකවරම බ්‍රේක් කරනකොට මේ වාහනයත් එක්ක මේ මිනිස්සු ටික සම්බන්ධ වෙලා නැත්නම් මේ මිනිස්සු ටික එකවරම ඉදිරියට විසික් වෙනවා. එතකොට මෙන්න මේ කාරණාව හින්දා තමයි මේ ත්‍රිරෝද රථවල මෙන්න මේ වගේ අනතුරුදායක මේ යකඩ බෝල වගේ ඒවා සවි කරන්න එපා කියලා තියෙන්නේ. මේකෙන් වැඩිම අනතුරට ලංකාවේපත් වෙලා තියෙන්නේ කුඩා දරුවෝ. මොකද කුඩා දරුවෝ ගොඩක් වෙලාවට පාසල් යනකොට මේ සීට් එකේ ඉඳගෙනවත් යන්නේ නැහැ පොඩි දරුවෝ. එතකොට මේගොල්ලෝ හිටගෙන තමයි යන්නේ. එතකොට ඒගොල්ලන්ගේ මේ ඔළුව වගේ තියෙන උසින් තමයි ඔය කියන ඔය යකඩ බෝල එහෙම නැත්නම් ඔය එක ඩිසයින් දාලා කරකවල හදපු මේ සුදු යකඩ කොටස් තියෙන්නේ. එතකොට මේ එකවරම බ්‍රේක් කිරීමකදී මේ දරුවන්ගේ මුහුණ එහෙමත් නැත්නම් මේ නළල ආශ්‍රිත ප්‍රදේශය ගිහිල්ලා වදින්නේ ඔය සුදු යකඩ බෝලවල. ඉතින් අන්න ඒ කාරණාව නිසා ගොඩ දෙනෙක් දන්නේ නැති වුණාට ලංකාවේ ඇක්සිඩන්ට් වලින් ගොඩක් දරුවෝ මිය ගිහින් තියෙනවා. මෙන්න මේ කාරණාව හින්දා තමයි ඒ අදාළ බලධාරීන් මේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් දන්නවා මෙන්න මේ මරණ වලට හේතුනේ මෙන්න මේ කියන සුදු යකඩ කොටස් කියලා. ඉතින් ඒක හින්දා මේ කොටස් කපලා එතනට පැඩඩ් එකක් දාන්න කියලා තමයි මේ ගොඩක් වෙලාවට නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් කියන්නේ. ඉතින් මේ කාරණාවට හේතුව මේ සුදු යකඩ කොටස ඉවත් කරන්න කියන්නේ හේතුව ඔබ සමහරක් විට දැනගෙන ඉන්නේ නැතුව ඇති. අන්න ඒක හින්දා තමයි මේ වීඩියෝ එක අද මම කරන්න හිතුවේ. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ එකක් එක්ක ආයි අපි හම්බෙමු. ගිහින් එන්න.